හෙලෝ හෙලෝ කොහොමද හැමෝටම AI අකුරත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පාඩමෙන් අපි කතා කරමු මැෂින් ලර්නින් වල තියෙන වර්ග මොනවද කියලා. මැෂින් ලර්නින් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින්, අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින්, රේන්ෆෝස්මන්ට් ලර්නින්, සෙල්ෆ් සුපර්වයිසින් ලර්නින්, එන්සෙම්බල් ලර්නින්, ඔන්ලයින් ලර්නින් අපිට ඒ වගේ කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ හැබැයි සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් සහ අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් ගැන. මොකද්ද මේ සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් කියලා කියන්නේ? අපි පහුගිය පාඩම් වලින් ඉගෙන ගත්තේ අපේ කම්පියුටර් එකට අපි දෙනවා ඉන්පුට් සහ එයාට අදාළ වෙන එයාගේ රිලෙවන්ට් අවුට්පුට් ටිකක් මැෂින් එකට දෙනවා. ඊට පස්සේ අපිට ඒ දෙන්නගේ අතර තියෙන සම්බන්ධය relationship between the input and output අපිට ඒක ගන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් කියලා කියන්නේ. ඒ කියන්නේ එයා සුපර්විෂන් එකක් යටතේ තමයි එයා ට්‍රේන් වෙන්නේ. ඒ කියන්නේ එයා ඉන්පුට් දිහා බලද්දි එයා දන්නවා එයාගේ අවුට්පුට් එකත් මොකද්ද කියලා. ඒකට තමයි සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් කියලා කියන්නේ. එතකොට මොකක්ද අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් කියලා කියන්නේ? අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් කියලා කියන්නේ අපි යාට දෙන්නේ ඉන්පුට් ටික විතරයි. අපි යාට දෙන්නේ අදාළ ඉන්පුට් ටික විතරයි. හැබැයි අපි යාට අවුට්පුට් එකක් දෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් අපි අවුට්පුට් එකක් දන්නේ නැහැ. මොන වගේ අවුට්පුට් එකක් වෙයිද කියලා අපි යාට දන්නේ නැහැ. අපි නිකම්ම නිකන් ඉන්පුට් ටිකක් එයාට දෙනවා. එතකොට මැෂින් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නවා. මැෂින් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නවා මේ ඉන්පුට් අතර තියෙන කොමන් කැරක්ටරිස්ටික් මොනවාද පොදු ලක්ෂණ මොනවාද කියලා එයා ඒවා ක්ලස්ටරින් කරනවා. ඒ කියන්නේ එයා ඒවා ගොඩ ගහනවා. ඒකට තමයි අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් කියලා කියන්නේ. අපි දැන් මේ සුපර්වයිස්ඩ් සහ අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් දෙකම එකින් එක බලමු. සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ක්ලාසිෆිකේෂන් සහ රිග්‍රෙෂන් විදිහට. ක්ලාසිෆිකේෂන් වලදී වෙන්නේ එයා ප්‍රෙඩික්ට් කරන්නේ මොනවාම හරි කැටගරි එකක්. හිතන්න අපි දෙනවා අපි අපේ මැෂින් එක ට්‍රේන් කරනවා වෙදර් ඩේටා වලින්. ඒ කියන්නේ අද දවසට අදාළව තියෙන ටෙම්පරේචර්, හියුමිඩිටි, වින්ඩ් ස්පීඩ් ඒ වගේ ඩේටා ටිකත් එක්ක අපි මැෂින් එක ට්‍රේන් කරනවා. හරි මේ වෙදර් වේරියබල් තිබ්බොත් අද සනී දවසක්. මේ වෙදර් වේරියබල්ස් තිබ්බොත් අද රේනි දවසක්. ඒ වගේ අපි හිතන්න අපි පහුගිය අවුරුද්ද පුරාම දෛනික ඩේටා ඩේලි ඩේටා අරගෙන ට්‍රේන් කරනවා. ඒ කියන්නේ අපි දල වශයෙන් ඩේටා 365කින් ට්‍රේන් කරනවා. ඒ අදාළ වේරියබල් එක හරිය ටෙම්පරේචර් හිතන්න උදාහරණයක් විදිහට ටෙම්පරේචර් සෙල්සියස් අංශක 30යි වින්ඩ් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 10යි හියුමිඩිටි එක 45යි ඒ වගේ තත්ත්වයන් යටතේ තිබ්බොත් අද රේනි දවසක් අද සනී දවසක් ඒ විදිහට ට්‍රේන් කරනවා. අන්න ඒ විදිහට ට්‍රේන් කරලා මම කියනවා මම අද දවසේ මම දන්නේ මොනවා වෙයිද කියලා. අද සනී ඩේ එකක් වේද, රේනි ඩේ එකක් වේද, වින්ඩි ඩේ එකක් වේද කියලා මම දන්නේ ඉතින් මම ඒක දැනගන්න මම අද දවසේ තියෙන වේරියබල්ස් ටික දෙනවා. ඊට පස්සේ මැෂින් එක ප්‍රෙඩික්ට් කරනවා හරි මේ වේරියබල්ස් අනුව අද වෙන්නේ සනී දවසක්. එහෙම නැත්නම් වින්ඩි දවසක්. එහෙම නැත්නම් රේනි දවසක්. ඒ විදිහට මැෂින් එක ප්‍රෙඩික්ට් කරනවා. එතකොට මේ ක්ලාසිෆිකේෂන් ඇල්ගොරිතම් එකේදී එයා ප්‍රෙඩික්ට් කරන්නේ ක්ලාස් එකක්. එයා ක්ලාස් එකක් තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. මෙතන chart එකෙන් ඔයාලට පේනවා එයා පැහැදිලි විදිහටම අපි data ටිකක් දුන්නාට පස්සේ එයා කොටස් තුනකට බෙදාගෙන තියෙනවා. මේක කැටගරි එකක්, මේක කැටගරි එකක් සහ මේක කැටගරි එකක් විදිහට එයා ප්‍රධාන විදිහට කොටස් තුනකට බෙදාගෙන තියෙනවා. ඉතින් හිතන්න අපි දෙනවා මොකක් හරි ඍණ 4 ඍණ 10 වගේ. මේක අලුත් ඩේට් එකක් හිතන්න. අපේ අලුත් ඩේටා එක. අපේ අලුත් වේරියබල්ස් ටික අපේ වෙදර් වේරියබල් ටික අපි මොනවා හරි ස්කේලින් කරලා අපි මෙන්න මේ ඩේටා එක දෙනවා. එතකොට ඍණ 4 ඍණ 10. ඒ කියන්නේ මෙන්න මෙතන. එතකොට එයා ළඟම මෙන්න මේ ක්ලාස් එකට. එතකොට අපි ප්‍රෙඩික්ට් කරනවා හරි. එයා එහෙනම් කොළ පාට ක්ලාස් එකේ එක්කෙනෙක්. අන්න ඒ විදිහට තමයි මේ ක්ලාසිෆිකේෂන් ඇල්ගොරිතම් එක සරලවම වෙන්නේ. දැන් අපි බලමු රිග්‍රෙෂන් ඇනලයිසින් කියන්නේ මොකක්ද කියලා. එතකොට සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් වල ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ක්ලාසිෆිකේෂන් සහ රිග්‍රෙෂන්. එතකොට මේ රිග්‍රෙෂන් කියන්නේ මොකක්ද? ක්ලාසිෆිකේෂන් එකේදී නම් එයා ප්‍රෙඩික්ට් කරේ ක්ලාස් එකක්. රිග්‍රෙෂන් එකේදී එයා ප්‍රෙඩික්ට් කරන්නේ නම්බර් එකක්. ඒක හරියට මෙන්න මේ වගේ. ඔයා හිතන්න ඔයා පහුගිය අවුරුද්ද පුරාවටම තියෙන ඩොලර් රේට් එක ලංකාවේ තියෙන ඩොලර් රේට් එක ඔයාගේ කම්පියුටර් එකට දෙනවා. ට්‍රේන් වෙන්න කියලා. එතකොට ඊට පස්සේ එයා ප්‍රෙඩික්ට් කරනවා හරි. හිතන්න ඩොලර් රේට් එක රඳා පවතින්නේ ලංකාවේ තියෙන ආනයන අපනයන තත්ත්වයන් මත.
එතකොට ආනයන අපනයන තත්ත්වයන් මත ඔයා ඩොලර් රේට් එක දුන්නාට පස්සේ ඔයා දෙනවා අද දවසේ ආනයන අපනයන ඒ මොනවා හරි වේරියබල්ස් ටිකක් දෙනවා. එතකොට එයා ප්‍රෙඩික්ට් කරනවා හරි මේ තියෙන එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වේරියබල්ස් අනුව අද ඩොලර් රේට් එක 302යි. එතනදී එයා ප්‍රෙඩික්ට් කරේ ඉලක්කම. එතකොට මෙතනදී මෙයා ප්‍රෙඩික්ට් කරේ ක්ලාස් එකක්. හැබැයි මෙතනදී මෙයා ප්‍රෙඩික්ට් කරේ අංකයක්. එතකොට මම හෙට දවසේ ආනයන අපනයන මොනවා හරි වේරියබල් ටිකක් දීලා කියනවා හෙට දවසේ ඩොලර් රේට් එක කොහොම වෙන්න පුළුවන්ද? ඒකට එයා ප්‍රෙඩික්ට් කරනවා හෙට දවසේ 301.2ක් වෙන්න පුළුවන් කියලා. අන්නේ විදිහට. එතකොට මේ රිග්‍රෙෂන් ඇනලයිසින් වලදී එයා ප්‍රෙඩික්ට් කරන්නේ නම්බර් එකක්, නියුමරික් වැලියු එකක්. හැබැයි ක්ලාසිෆිකේෂන් වලදී එයා ප්‍රෙඩික්ට් කරන්නේ ක්ලාස් එකක්. දැන් ඔයාලට තේරෙනවා ඇති. ක්ලාසිෆිකේෂන් මොඩල් වලදී අපිට එන අවුට්පුට් ගන්න ලිමිටඩ්. ඒ කියන්නේ අපි දන්නවා අවුට්පුට් කීයක්ද එන්නේ කියලා. අවුට්පුට් වර්ග කීයක් දෙන්න පුළුවන්ද කියලා. ක්ලාස් කීයක්. දැන් මෙතන ගාන දෙනා මෙතන ප්‍රශ්නේ දෙනා අවුට්පුට් 3යි. අපි කතා කරපු අපේ ක්ලයිමේට් ගාන දෙනා sunny day, windy day, rainy day. ඒ 3යි. හැබැයි රිග්‍රෙෂන් එකේදී අපිට අවුට්පුට් ඉන්ෆයිනයිට් ගානක් එන්න පුළුවන්. අනන්ත සංඛ්‍යාවක් එන්න පුළුවන්. මොකද ඒක නියුමරික් නම්බර් එකක්. දැන් හිතන්න 301 සහ 302 අතරම අනන්ත සංඛ්‍යාවක් ඉලක්කම් තියෙන්න පුළුවන්. එතකොට රිග්‍රෙෂන් ඇනලයිසිස් වලදී මේ දෙක අතර මැද තියෙන ඕනම වැලියු එකක් අවුට්පුට් එක විදිහට එන්න පුළුවන්. එතකොට ඒක තමයි සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් වල තියෙන රිග්‍රෙෂන් ඇනලයිසින් කියලා කියන්නේ. දැන් අපි බලමු අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් ගැන. අන්සුපර්වයිස්ඩ් මැෂින් ලර්නින් උත් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අඳුර ගන්න පුළුවන්. ක්ලස්ටරින් ඇනලයිසින් ඊට පස්සේ ඇසෝසියේෂන් රූල් කියලා. ක්ලස්ටරින් ඇනලයිසිස් කියන්නේ මොකක්ද? ඒකත් හරියට ක්ලාසිෆිකේෂන් ඇල්ගොරිතම් එකක් වගේ. අපි දැන් ක්ලාසිෆිකේෂන් ඇල්ගොරිතම් එක ට්‍රේන් කරද්දී අපි ඒ අදාළ වෙදර් වේරියබල් වලට අදාළව අපේ ආ sunny dayද rainy dayද windy dayද කියලා දුන්නා. හැබැයි අපි ක්ලස්ටරින් ඇනලයිසිස් වලදී එහෙම දෙන්නේ නැහැ. අපි දෙන්නේ ඒ අදාළ වෙදර් වේරියබල්ස් ටික විතරයි. ඊට පස්සේ එයා ලව්වම එයා හිතා ගන්නවා හරි මේ විදිහට මේ ටික එක කැටගරි එකක්. මේ ටික එක කැටගරි එකක් විදිහට එයා හදා ගන්නවා. උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න අපි මිනිස්සු 1000කගේ සාමාන්‍ය මිනිස්සු 1000කගේ අපි දෙනවා එයාලගේ ස්කින් කලර් එක, අයි කලර් එක, හෙයා කලර් එක ඒ වගේ මිනිසාට අදාළ වේරියබල්ස් ටිකක් දෙනවා. ඊට පස්සේ අපි ඒක මැෂින් එකට දුන්නාට පස්සේ මැෂින් එක ක්ලස්ටරින් කරගන්නවා. මැෂින් එක මේ විදිහට හිතන්න කොටස් 3කට හැදුවා කියලා. මේ විදිහට මිනිස්සු ටිකක් වෙන් කරගන්නවා. එතකොට එයා කියනවා හරි මෙන්න මේ මිනිස්සු ටිකට තියෙන්නේ එක වගේ ස්කින් කලර්, හෙයා කලර්, අයි කලර්. මේ මිනිස්සු ටිකට තියෙන්නේ එක වගේ ස්කින් කලර්, හෙයා කලර්, අයි කලර්. මෙයාලට තියෙන එකම විදිහ. අන්න ඒ විදිහට. එතකොට අපි මේ මිනිස්සු මේ ක්ලස්ටරින් දිහා බැලුවට පස්සේ අපිට කියන්න පුළුවන් හරි. මෙයාලා හරියට ඇෆ්‍රිකන්ලා වගේ. මෙයාලා හරියට ඒෂියන්ස්ලා වගේ. එතකොට මෙයාලා හරියට යුරෝපියන්ලා වගේ. අන්න ඒ විදිහට. එතකොට ක්ලස්ටරින් වලදී අපි අවුට්පුට් එකක් දෙන්නේ නැහැ. අපි දෙන්නේ යාට ඉන්පුට් ටික විතරයි. ඇත්තටම අපි මුලදී අපි අවුට්පුට් එකක් දන්නේ නැහැ. අපි අවුට්පුට් එකක් කීයක් වේද මොන වගේ වේද කියන එකවත් අපි දන්නේ නැහැ. එතකොට ඒක තමයි ක්ලස්ටරින් ඇනලයිසිස් කියන්නේ. දැන් බලමු අපේ අන්තිම මැෂින් ලර්නින් වර්ගේ ඇසෝසියේෂන් රූල්. හරි. දැන් මේ වර්ග දැක්කට පස්සේ ඔයාට හිතෙනවා මේක හරියට මේ මොනවා හරි සම්බන්ධයක් එකින් එක අතර තියෙන එක එක අයිටම්ස් අතර තියෙන සම්බන්ධයක් වගේ කියලා. හරි. මැෂින් ලර්නින් අමතක කරන්න. ඔයා සුපර් මාකට් එකකට ගියාම ඔයාට මුලින්ම දකින්න තියෙන්නේ මොනවද? ඔයාට මුලින්ම දකින්න තියෙනවා fresh flowers, fresh vegetables, fresh foods. ඒ වගේ දේවල් ඔයාට දකින්න හම්බ වෙනවා. ඇයි ඒව ටික ඔක්කොම එක ළඟ තියෙන්නේ. ඇයි මේ සුපර් මාකට් මැනේජර් හිතනවා හරි කවුරු හරි කෙනෙක් ෆ්‍රෙෂ් ෆෘට්ස් ගන්න ගියොත් පළතුරු ගන්න ගියොත් ඊට පස්සේ එළවලුත් දැක්කොත් එයා එළවලු ටිකකුත් ගනී. එයා මල් දැක්කොත් මල් ටිකකුත් ගනී කියලා. ඇයි මොකද මැනේජර් දන්නවා මේ අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා. අන්න ඒ විදිහට. ඔයා දන්නවා DSI එක. DSI එකේ සපත්තු වගේම එයාලගේ බ්‍රෑන්ඩ් එක සපත්තු. හැබැයි එයාලා මේසුත් විකුණනවා, සොක්සුත් විකුණනවා. ඇයි එයාලා දන්නවා සපත්තුවක් දාන කෙනාට සොක්ස් මේසුත් ඕනි වෙනවා කියලා. අන්න ඒක. ඒ කියන්නේ items or relationship items හරි event අතර තියෙන relationship එක තමයි association rule එකේදී බලන්නේ. තවත් උදාහරණයක්. ඔයා YouTube එකේ මොනවා හරි වීඩියෝස් බලද්දි ඔයා මොකක් හරි එක වීඩියෝ එකක් බැලුවොත් ඔයාට දිගින් දිගටම ඒ concept එකට අදාළව relevant videos ඔයාට දකින්න ලැබෙනවා.
ඒක තමයි ඇසෝසියේෂන් රූල් එක කියන්නේ. ඒක තමයි ඇල්ගොරිතම් එක. ඒ කියන්නේ එයා දන්නවා හරි මේ වීඩියෝ එක බලපු කෙනෙක් ඊළඟට මෙන්න මේ වගේ වීඩියෝ එකක් බලන්න ආස වෙනවා කියලා. එතකොට ඒක තමයි ඇසෝසියේෂන් රූල්. ඒකෙදි එයා බලනවා relationship between the events or item. ඒක තමයි ඇසෝසියේෂන් රූල් කියලා කියන්නේ. හරි එහෙනම්. එතකොට මේවා තමයි මූලික වශයෙන්ම මැෂින් ලර්නින් වල වර්ග. අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කතා කරා supervised unsupervised. supervised යටතේ classification සහ regression, unsupervised යටතේ clustering analysis and the association rule. හරි. ඉතින් අපි ඊළඟ පාඩමේ ඉඳන් මේ එකින් එක ඇල්ගොරිතම් වලට මේ එකින් එක machine learning models වලට අදාළ වෙන ඇල්ගොරිතම් මොනවාද කියලා සලකා බලමු. බොහොමත් ස්තුතියි.